පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය යනු වර්ග කිලෝමීටර් 500කට අධික වනවැස්මක් සහ විවිධ වනාන්තර පද්ධතීන්ට අයත් ශාක සංවේදී පරිසර කලාපයක්. විල්පත්තුවටත් මනරම් කලපුතීරයකට මෙන්ම ගංගා ආශ්‍රිත ජලජ පද්ධතිවලටත් මායිම පිහිටා ඇති මෙම සංවේදී පරිසර කලාපය මේ වන විට අවාසනාවන්ත ඉරණමකට ලක්ව ඇති ආකාරය ඊයේ අප ටීවී සුප්‍රීම් ප්‍රවෘත්ති ඔස්සේ රටට අනාවරණ කළා. බැලු බැල්මට පිටතට නොපෙනෙන ලෙස කඩුලාන වනාන්තරය ඇතුළත පිහිටි ප්‍රදේශයේ කර ඇති මහා විනාශයක තරම ගුවනින්ගත් දර්ශන වලින් ඉතා පැහැදිලිව දක්නට ලැබුණා. අප කළ සොයා බැලීමේදී අනාවරණ වුණේ ඉස්සන් වගා කිරීමට සහ ලුණු ලේවා ඉදිකිරීම සඳහා මෙලෙස සංවිධානාත්මක පිරිස් මෙම වන සංහාරය සිදු කරන බවයි. මෙම අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙස අදාළ ප්‍රදේශයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුත්තලම සහ වනාත විල්ලුව කාර්යාල දෙකේ නිලධාරීන් කටයුතු කර තිබුණා. වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් පලා ගොස් ඇති අතර වන සංරක්ෂණ නිලධාරීන් අහසට වෙඩි තැබීමක්ද සිදු කර තිබෙනවා. එහිදී පලා ගිය සැකකරුවෙකු සිය ග්‍රහණයට ගැනීමට නිලධාරීන්ට හැකි වුණා. තවත් 7 දෙනෙකු පලා ගොස් ඇතැයි වන සංරක්ෂණ නිලධාරීන් සඳහන් කළා. අත්අඩංගුවටගත් සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. වට්ටකණ්ඩල ග්‍රාමයේ රොයල් පාම් මසල කාලයක සිට සිද්ධ වෙච්චි වන සංහාරයක් පිළිබඳව කඩුලාන කලපුතීරේ ඒ පිළිබඳව සුප්‍රීම් මාධ්‍ය ආයතනයේ ප්‍රචාරයත් සමග බොහෝ ඉක්මනින් වනජීවි වන සංරක්ෂණ ආයතන වලින් පැමිණිලා එක අත්අඩංගුවට ගෙන තියෙනවා. තවත් පිරිසක් පැනදුව තියෙනවා. ඒ ළඟදීම ගණී කියලා අපි විශ්වාස කරනවා. මේකෙදී අපි බොහොම ස්තුතිවන්ත වෙනවා සුප්‍රීම් විකාශයට. දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.